පුතේ ධර්මයේ ඉගෙන ගන්න නැතුව හැදෙනවා කියලා කියන්නේ පුතේ විකෘති බිහි වෙනවා. ඔය සමාජයේ එක එක කයි කතන්දර කියයි රැඩිකල් මගුල් නෑ බං. ධර්මය ඉගෙන ගත යුතුයි. කරුමෙට උඹලට ධර්මය ඉගෙන ගන්න තැනක් නෑ. ඉස්කෝලේ ධර්ම ඉගෙන ගන්න වෙන්නේ නැහැ. බුද්ධඝම පීරියඩ් එක හරියට උඹලට අහු වෙන්නේ නැහැ. ඒක උඹලට මිස් වෙනවා. දහම් පාසලේ දහම් පාසල කියන්නේ පුතා මේ උතුම් ධර්මය අපිට ඉගෙන ගන්න තියෙන හොඳම තැන. හැබැයි කරුමෙට දැන් දහම් පාසලෙත් ධර්මය උගන්වනවා හැරුණු විට හැමදේම සිද්ධ වෙනව නේද පුතා? දහම් පාසලේ ඉතින් අපිට දැන් මාධ්‍යා කාලයක් දහම් පාසලේ උගන්වන්න. ඇත්තටම ඉතින් පුතේ උගන්වන්න නැහැ. එක්කෝ ශිෂ්‍ය නායක රැස්වීමක් නැත්තම් නිල ලාංඡන පැළඳවීමක් අමුත්තෙක් පිළිගන්න එකක් මොනෝහරි ඔයගේ අනේක විද වැඩ. මන්නම් කියන්නේ පුතේ මේ එක ඊනියා රැඩිකල් මගුල් වලට අහු වෙන්න එපා. පුළුවන් තැනින් ධර්මය ඉගෙන ගනින්. ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම අපේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ඔය ශ්‍රී සද්ධර්මයේ ඇතුලේ තියෙනවා පුතේ.